දැන් සර් මගෙන් කලින් වතාවක් ඇහුවා වැඩ තියෙනවද ඔයාට කරගෙන යන්න කියලා. කියන්නේ ඉදි මහන්න වැඩ තියෙනවද කරගෙන යන්න කියලා. එතකොට ඒ දවස්වල ටිකක් වැඩ අඩුයි. දැන් වැඩ තියෙනවා. මේ දැන් අද උදේ සර් මගෙන් ඇහුවා දරුවෝන්ගේ පොත්පත් ටික ගත්තද කියලා. ඉතින් ඒ වගේ කතා කරන්නේ ඇත්තටම තාත්තා කෙනෙක් නේ. දැන් මේ අවුරුද්දේ ගොඩක් මට මේ මාසේ ගොඩාක් බරපැන වැඩි. එක්කෙනෙක් 5 වසරේ අනිත් එක්කෙනා 1 වසරේ අනිත් එක්කෙනා පෙර පාසල්නේ. ඉතින් සර් මේ බඩු මල්ල දෙන නිසා මං මේ ඒ ගෙදර වියදම් වලින් අඩු කරගෙන අර තැනට දරුවන්ගේ දේවල් වලට ඉතුරු කරගෙන මං ඒ දේවල් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් මේ සර්ට ගොඩාක් පිං. ඉතින් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මං ව්‍යාපාරේ පටන් ගත්ත. දැන් කරගෙන යනවා. ඒකෙන් මං ඒ විදිහට ජීවත් වෙනවා. අඩුපාඩුව මං දරුවන්ට කියන්නේ සම්පූර්ණ හොඳටම නෙමෙයි ඒත් මට පුළුවන් විදිහට මේ ගොඩාක් අඩුපාඩු නැති විදිහට ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික මං කරගන්නවා. එහෙම ඉතින් ජීවත් වෙනවා. ඒ අපේ හාමුදුරුවන්ගේ ඒ වචන ටිකෙන් මං ව්‍යාපාරේ පටන් ගත්තා. අපේ සජිත් සර් කියලා දීපු දේවල් වලින් හිත හයිය කරගෙන සර්ගේ උදව්වෙන් මං නැගිටලා තියෙන්නේ. ඉතින් මං දැන් සතුටින් ඉන්නවා. මං ගිය අවුරුද්දේ ජනවාරි මාසේ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ මව්වරුන්ගේ වැඩසටහනට. ඊට පස්සේ සර් මේ මගේ කතාව අහලා සර් ඊට පස්සේ මට දෙවෙනි වටයක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මට වෙන අංකයක් ලබා දීලා සර් කිව්වා එන්න කියලා. ඉතින් දැන් මේ ජනවාරි දැන් මේ මාසෙට මං මාස 12ක් මේ බඩු මල්ල මට සර් දුන්නා. ඉතින් මෙච්චර කාලයක් අවුරුද්දක් කියන්නේ ඒක ලොකු පරිත්‍යාගයක්. ඒකට මේ ඇත්තටම කියන්න වචන නෑ. සෑහෙන පිං ගොඩාක් පිං කියන්න බැරි තරම්. මේ ඒ පිං වලින් සර්ට තව හරියන්න ඕනේ. තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ පවුලේ අය හැම කෙනාටම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව මේ දුකක් කරදරයක් නැතුව ඊහත තව ආත්ම ගානක් මේ පිං පළ දෙන්න ඕනේ. ගොඩාක් පිං. මුතුහාර කුමටද
සිතුසේ ගෙලපාල දන්න බැරි හද බැති නංවන උදසුන